සුබදවසක් සියලු දෙනාටම. මගේ නම කීසර දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 14 වෙනි වීඩියෝ මේක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපේ ප්‍රොඩක්ට් අප්ඩේටින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. අපි දැන් කෝඩ් එක බලමු. මේ තියෙන අපේ කෝඩ් එක. මෙතන මම ඉස්සරම අපේ ප්‍රොඩක්ට් එඩිට් ඩිසයින් ෆයිල් එක හදාගෙන තියෙනවා. ඩිසයින් ෆයිල් එක උඩ බෑක්එන්ඩ් පාර්ට් එක කරන් දෙන පොඩි විශේෂයෙන් එක සෙට් කරලා නැත්නම් විශේෂයෙන් එක ස්ටාර්ට් කරගෙන තියෙනවා. අපේ DB ෆයිල් එක එක්වයර් කරගෙන තියෙනවා. මෙතනදී රිමෙම්බර් මී එක සෙට් කරලා නම් එක ටෝකන් අරගෙන තියෙනවා. මෙතනදී ඊට පස්සේ කියන අපේ එක්වයර් කරගෙන තියෙන අපේ ඔබ්ජෙක්ට් කියන ප්‍රොසෙස් ෆයිල් එක. මෙතනදී ලොගින් කියන එක අපේ සෙෂන් එක සෙට් කරගෙන තියෙනවා. කරන් තියෙන යූසර් රෝල් එක සහ යූසර් ID මෙතන ගන්න තියෙනවා. ලොග් කරලා නැත්නම් යූසර් ඉන්ඩෙක්ස් එක රීඩිරෙක්ට් කරගෙන තියෙනවා. මෙතන හෝම් ෆයිල් එකට රීඩිරෙක්ට් කරගෙන තියෙනවා යූසර් රෝල් එක සෙටගෙන නෙවෙයි. මෙතනදී ප්‍රොඩක්ට් ID එක අපි get method එකෙන් අරගෙන තියෙනවා ඉන්ට්‍රල් එක කියන ඉන්ටිජර් වැලියු එකක් විදිහට. ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් වැලියු එක 0 නම් ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් වැලියු එකක් ඇවිල්ලා නැත්නම් හෙඩර් එකකින් අපි ඉස්සෙල්ලා ඩෑෂ්බෝඩ් එකෙන් මෙතන රීඩිරෙක්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් රිසල්ට් එක අරගෙන තියෙනවා ප්‍රොඩක්ට් ID සහ යූසර් ID එක යූස් කරගෙන. ඊට පස්සේ මෙතනදී ප්‍රොඩක්ට් රිසල්ට් එකක් නැත්නම් සහ ප්‍රොඩක්ට් රිසල්ට් එකේ නම්බර් ඔෆ් කවුන්ට් එක 0 නම් ඉස්සෙල්ලා ඩෑෂ්බෝඩ් එකට එතෙන්ද රීඩිරෙක්ට් කරන් තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් රිසල්ට් එක අරගෙන තියෙනවා අපි මෙතන features of function එකෙන් ඒක ප්‍රොඩක්ට් කියන variable එක assign කරගෙන. ඊට පස්සේ අපි categories ටික fetch කරගෙන තියෙනවා. මම මේක නම් කලින් වීඩියෝස් වලත් explain කරා. use කරන අපි result එක කරගෙන ඒක while loop එකකින් features of function එක use කරන් ඒකට check කරගෙන තියෙන විදිය. මෙතනදී success සහ error messages ටික get method වලින් අරගෙන තියෙනවා. මේ එතනදී design part එක කරගෙන තියෙනවා. මේ ඩිසයින් එක අපි අපේ ප්‍රොඩක්ට් ඇඩ් කරන ෆයිල් එකේ තියෙන ඩිසයින් එකම තමයි තියෙන්නේ. මම ඒක මේක වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. රෆ්ලි කියනවා. මෙතනදී හෙඩර් එක සෙට් කරන් තිනවා. error messages ටික හදාගන්න පාර්ට් එක හදාගන්න තියෙනවා මෙතනදී. මෙතන අපි එඩිට් කරන පාර්ට් එක ප්‍රොඩක්ට් title එක description එක category price level status එක හා product images එඩිට් කරන එක. මෙතනදී අපි image upload area එක තියෙනවා. අපි මෙතනදී වැඩියෙන් එඩ් කරගෙන තියෙනවා. අපි දැන් තියෙන image එක preview කරගන්න part එක. මෙතනදී div එකක් හදාන paragraph සහ image tag දාලා තමයි ඒක හදාගෙන තියෙන්නේ අපි. අනිත් එක නම් අපි කලින් තිබ්බ ටිකම තමයි. මෙතන JavaScript part එකත් අපේ කලින් file එකේ තිබ්බ ටිකම constant හදාගෙන අපි ඒකට අපේ data ටික assign කරගෙන තියෙනවා. upload area tick මේ function from file videos වල කතා කරා. මෙතනදී file එක delete කරගෙන තියෙනවා. file size එක image එකේ preview එක create කරගන්න එක remove කරගන්න මේ part එක. මෙතනදී form data එක අපි send කරගෙන තියෙනවා. මෙතන විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. මෙතනදී අපි product update process කියන file එක තමයි form data එක send කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපේ process එක send කරන් තියෙන post method එකෙන් මේ file එකට මේ part එකත් කලින් තියෙන අපේ කලින් file එකේම තිබ්බ ටිකම තමයි. අපි දැන් බලමු product update process එක. මේ තියෙන අපේ product update process එක මෙතනදී session එක set කරගෙන තියෙනවා. content type මේ header එක හදාගෙන තියෙනවා. require කරගෙන තියෙනවා DB connection එක. මෙතනදී logged in සහ user role එක අරගෙන තියෙනවා. මෙතනදී log වෙලා නැත්නම් සහ user role එක check කරගෙන තියෙනවා. මෙතනදී unauthorized කියලා මේ ටික අපේ නම් මෙතනදී user ID එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මම මෙතනදී පෙන්නන්නම් අපේ data ටික අරගෙන තියෙනවා. form data එකෙන් එන data ටික. මෙතනදී validation part එකක් කරගෙන තියෙනවා මම. මේ validation part එක මෙතන වෙනස්ම ටෙක්නොලොජි එකකින් තමයි අපි කරන්නේ. මෙතන for each එකක් දාලා තියෙනවා. අපි validate කරගෙන තියෙන ටික කරගන්නවා. ඊට පස්සේ මෙතනදී categories ටික check කරගෙන තියෙනවා. මෙතන all product කියන අපේ කලින් product එක. මෙතන මම ඔයාලට පෙන්නන්නම් මේකට මම හදාගත්ත file එක control file එකක්. මේ control file එකෙන් අපිට සෙලගේ data ටික ගන්න පුළුවන් විදිහට හදාගන්න තියෙන්නේ. මෙතන class එකක් හදාගන්න තියෙනවා control කියලා. ඊට පස්සේ මෙතන user ID set කරගෙන තියෙනවා. මෙතන function එකක් හදාගන්න තියෙනවා construct කියලා. මෙතන result එක fetch result කියලා function එකක් හදාගෙන තියෙනවා.
මේකට query එක data type එක සහ parameters ටික pass කරගෙන තියෙනවා. මෙතන result එක අරගෙන තියෙනවා. ඒක data කියන array එකක් හදාගෙන ඒකට set කරගෙන නිසා මේවා අපේ සරල දේවල් file group එකක් set කරන features ඔක්කොම මේ part එකම අපි කලින් videos වල කතා කරලා තියෙනවා. මෙතනදී get seller product කියන function එකක් හදාගෙන තියෙනවා. මේ function එකෙන් අපේ seller ගේ product ටික ගන්න පුළුවන්. මෙතන seller orders ටික ගන්න පුළුවන් විදිහට function එකක් හදාගෙන තියෙනවා. මෙතන dashboard list text ටික ගන්න පුළුවන් විදිහට function එකක් හදාගෙන තියෙනවා. මේ function එක ඇතුලේ මේ උඩ හදපු functions call කරගෙන තියෙනවා. ඒ වගේම values අපි මෙතන return කරගෙන තියෙනවා. දැන් අපි මේ file එක බලමු. මෙතන for each එකක් දාලා අපි validation part එක කරන් තියෙනවා. අපි කතා කරා category එක check කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී all product එක අරගෙන තියෙනවා. අපි database එකේ තියෙන image එක තියෙන image ටික අරගෙන තියෙනවා. ඒක හරියට නැත්නම් මෙතන not found කියන එක එනවා. ඊට පස්සේ අපි මෙතන image upload part එක කරගෙන තියෙනවා. මෙතන old image එක image URL file path එක නාම කරගෙන මේ variables දාගෙන තියෙනවා. මෙතන set මෙතන files එක product image එක file කියන method එකෙන් එන්නේ නැත්නම් upload error එකක් මෙතනදී එනවා. එතකොට මේ part එක වෙන්නේ නැහැ. මෙතනදී අපි කරන් තියෙන්නේ අපි product registration process එකේ වගේම image එක upload කරගන්න part එක. මෙතනදී image එක set කරගන්න මෙතන image type ටික file extension type ටික හදාගෙන තියෙනවා. මෙතන ඒ ටික check කරගෙන තියෙනවා. මෙතන check කරගෙන තියෙන අපේ size එක මෙතන upload direct එක හදාගන්න නැත්නම් ඒ part එක හදාගෙන තියෙනවා. මෙතන file name එක generate වෙන part එක තියෙනවා. මෙතන අපේ file එක upload වෙනවා direct එකට. ඊට පස්සේ මම මෙතන try catch එකක් දාගෙන තියෙනවා. මෙතනදී අපේ database එකේ තියෙන data ටික update වෙනවා. අපි product එකේ data ටික තමයි update වෙන්නේ. category ID එක, title එක, description එක, price, level, status, image URL එක මේවා අපි identify කරගන්නේ seller ID එකෙන් සහ product ID එකෙන්. මෙතනදී අපේ data ටික pass කරලා තියෙනවා. මෙතන data type එක තියෙනවා. ඊට පස්සේ මෙතන check කරගෙන තියෙන result එක okay නම් මෙතනදී file එක unlink කරගන්න part එක කියන අපි file path එක not null සහ old image කියන එක not empty නා සහ image URL එක තියෙනවා. ඒක not equal නම් image URL කියන එකට මේ part එක වෙනවා. ඊට පස්සේ success කියන message එකක් එනවා. මෙතනදී unlink කියන එකෙන් එන්නේ අපි old path එක delete කරන එක. මෙතන add mark එකකින් එන්නේ permission restrict වෙනවා නම් ඒක නොසලකා හරින්න කියන part එක තමයි මේ add mark එකකින් එන්නේ. මෙතනදිත් වෙන්නේ අපේ file එක update වෙන එක fail නම් මේ update වෙගෙන part එක වෙන එක. මෙතනදී catch එකකින් අපේ exception errors ටික අරගෙන තියෙනවා. file path එක සහ file existed මේ ටික වෙන්නේ නැත්නම් අපේ මෙතනදී file path එක unlink කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි error එක මෙතනදී cover කරගෙන තියෙනවා. දැන් අපි output එක බලමු. මේ තියෙන අපේ home page එක මම මෙතන dashboard එකට ගිහින් බලනවා. මේ තියෙන අපේ dashboard එක මම ඔය dashboard එකේ code එකක් පෙන්නන්නම්. මේ තියෙන අපේ dashboard එක මෙතනදිත් අපි අපේ control file එක require කරනවා තියෙනවා. මේ part එක මම කලින් videos වල තිබුණා. මෙතනදී user role එක select වෙනවා. මෙතනට එන්න බැරි විදිහට මේ security part එක හදාන්න තියෙනවා. මෙතනදී control file එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන new select control එකක් හදාගෙන තියෙනවා. user ID එක pass කරගෙන තියෙනවා. dashboard data disk මෙතන අරගෙන තියෙනවා. අපේ get dashboard stat කියන function එකෙන් ඊට පස්සේ අපි මෙතෙන්ට variables හදලා ඒ data ටික set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී design එක හදාගෙන තියෙනවා. මෙතනදී dashboard එකේ අපි උඩ තියෙන part ටික හදාගෙන තියෙනවා. dashboard public store සහ message කියන part ටික. මෙතනදී dashboard tab එකේ header එක හදාගෙන තියෙනවා. මෙතනදී අපේ total earnings, total buyers, active skills සහ average rating කියන cards ටික හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ product ටික මෙතනදී add කරගෙන තියෙනවා වෙනම section එකකින්. මේක for each එකකින් තමයි අපි set කරගෙන තියෙන්නේ. seller product සහ seller product කියන එක product කියන එක
විදිහට හදාගෙන මෙතනදී paragraph tags divs h2 tags වගේ එලිමන්ට් පාවිච්චි කරන් තිනවා tailing css පාවිච්චි කරන් තියෙන තමයි අපි මෙතනදී මම data ටික එක්කෝ කරන් තිනවා මේවට මෙතනදී total earnings ටික number format කියන function එකකින් decimal දෙකක් වෙන විදිහට මෙතනදී එක්කෝ කරගෙන තියෙනවා තියෙන total bias ටික එක්කෝ කරගෙන තියෙනවා මෙතනදී total bias කියන එකකින් එතනත් මම total bias එක්කෝ කරගෙන තියෙනවා active skills ටිකත් මෙතනදී මම එක්කෝ කරන් තියෙනවා මෙතනදී average rating එකත් එක්කෝ කරන් තියෙනවා round කියන function එකකින් එකක් වෙන විදිහට ඊට පස්සේ මේ for each එක ඇතුළතදී අපේ product එකේ product title එක එක්කෝ කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනදී product id එක pass කරන් තියෙනවා edit කියන බටන් එක උඩ ක්ලික් කරාම මෙතනදී අපේ product එකේ status එක තියෙනවා අපි දැන් බලමු අපේ output එක මේ තියෙන අපේ output එක මෙතනදී dashboard එක තියෙනවා dashboard එක අපේ products තියෙනවා අපි සෙල යොග් වෙලා ඉන්න සෙල add කරගෙන තියෙනවා මෙතන total earnings ටික තියෙනවා total bias active skills කියන අපේ තියෙන total product ප්‍රමාණය මෙතනදී average rating එක තියෙනවා අපි මේක edit කියන එක ක්ලික් කරොත් අපේ edit කියන page එකට එනවා product edit කියන එකට මෙතනදී අපේ product එක edit කරගන්න පුළුවන් අපි ආයෙත් වෙන product එකක් ක්ලික් කරලා බලමු video editing එක ක්ලික් කරොත් ඒකට අදාළ data ටික මෙතන load වෙනවා අපි මේක කරලා බලමු මම මෙතන category එක set කරනවා design වලට price එකත් මම දෙනවා price එකත් update කරනවා මෙතන beginner කියන එක already set වෙලා තියෙනවා මම ඒක advanced කියන එකට set කරනවා status එක active තියෙනවා මම image එක මෙතනදී update කරන්නේ නැහැ අපි update කියන එක උඩ click කරොත් successfully update කරලා තියෙනවා අපි ආයෙත් මෙතන dashboard එකකින් බලුවොත් අපි video editing එක details ටික වෙනස් වෙලා තියෙනවා advanced කියන එක උඩට එතකොට මෙතන advanced කියන set වෙලා තියෙනවා price set වෙලා තියෙනවා category එක set වෙලා තියෙනවා සාප මේ ටික set වෙලා තියෙනවා අපි වෙන product එකක් ආයෙත් edit කරලා බලමු අපි Java development advanced edit කරමු මම මේක beginner විදිහට update කරනවා full කියන එක category එක development price එක මම මෙතනදී edit කරගන්නවා level එක beginner දාලා මම මෙතනට image එක වෙන එකක් upload කරනවා update කියන එකට ක්ලික් කරනවා අපේ product එක update වෙනවා අපි home page එකේ ගිහින් බලමු අපේ product update කරලා තියෙනවා මෙතනදී update කරලා තියෙන බලා ගන්න පුළුවන් video editing එක advanced කියලා update කරලා තියෙනවා මම හිතනවා අපි අද explain කරපු කොටස පැහැදිලි ඇති කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු thank you